අපි බලමු අද ගමේ විදිහට ගමේ රසට රසකාරක මුකුත් නැතුව කංකුන් ඩෙවල් එකක් හදන හැටි. අපි බලමු අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. ලොකු තක්කලි ගෙඩි දෙකක් සාමාන්‍ය ප්‍රමාණයේ තක්කලි ගෙඩි වලින් ගන්න. ඒ වගේම ලොකු බීලුණු ගෙඩි දෙකක්, සුදු ලුණු බික් දෙක තුනක්, ඒ වගේම අවුමිරිස් කරල් 3-4ක්, කරපිංචා, ඒ වගේම හොඳට රොඩු ඉවත් කරගත් හොඩු ඉවත් කරලා සෝදලා ගත්ත කංකුම් මිටියක්. අපි දැන් තක්කලි ටික ලුණු ටික සෝදලා අරගෙන අවුමිරිස් ටික අපි දෙකට මැද්දෙන් බලා ගන්නවා. තක්කලි ටිකත් අපි සාමාන්‍ය ගානකට කොටු හැඩයට කපා ගන්නවා. බීලුණු ටිකත් මේ ආකාරයෙන් රවුම් හැඩයට කපා ගන්න. සුදු ලුණු ටිකක් සිහින්ව ලියා ගන්න. වැද ගන්න පුළුවන් වෙන ලේසියට. මෙන්න මේ වගේ විදිහට ඔයාලා කංකුන් ටික කපා ගන්න හරි කඩා ගන්න හරි කැමති විදිහකට ඒක. ලපටි කංකුන් වලින් තියනවා නම් හොඳයි, රස වැඩි ලපටි කංකුන් ගන්නවා නම්. ඔයාලට මම කිව්වා මුලින් අපි රසකාරක මුකුත් මේකට දාන්නේ නැහැ කියලා. ඒ වෙනුවට මම කුරුඳු කෑල්ලක්, කරාබු නැට්ටක්, කරඳ මුංගු, ඉඟුරු කෑල්ලක්, මහදුරු පොඩ්ඩක් දාලා මේ ටික ඔක්කොම හොඳට කුඩු වෙන්න කොටා ගන්නවා වංගෙඩියට දාලා. මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් හොඳට කුඩු වෙන්න තලා ගන්න. දැන් අපිට කංකුන් ඩෙවල් එක හදන්න යන්නේ. දැන් තාච්චියක් ලිපේ තියලා මුලින්ම තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු ටික දානවා තෙලට දාලා ඒක සාමාන්‍යයෙන් ගන්වන් පාට වෙනකම් වගේ බැද ගන්නවා.
ඊට පස්සේ මම තෙලට දානවා අවු මිරිස් ටික. දෙකට පලාගත්ත අවු මිරිස් ටික දාලා ඒක තෙලෙන් තඹ ගන්නවා. يعني බෙද ගන්නවා. අර සාමාන්‍ය ගානට බෙද ගන්නවා. ඊට පස්සේ කරපිංච ටික දාලා ඒකත් ටිකක් කලවම් කරගන්නවා. ඊට පස්සේ අර අපි කොටාගත්ත පේස්ට් එක තියෙනවනේ. මේ පේස්ට් එකත් තෙලට දාලා කලවම් කරගන්න. සාමාන්‍ය ප්‍රමාණයට ගින්දර තියාගන්න. ඊට පස්සේ කැලි මිරිස් තේ හැන්දක් හෝ දෙකක් දාගන්න. ඔයාලගේ සැර අනුව. ඔයාලට රස කොහොමද සැරට දාගන්න රස ඔයාලගේ රස අනුව. ඊට පස්සේ කහ කුඩු චුට්ටක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, මේක දාලා හොඳට කලවම් කරලා සාමාන්‍යයෙන් කැලි මිරිස් ටික බැදීගෙන යන පාට තියෙනවනේ. සාමාන්‍ය පාට වෙනස් වෙනවා. එතකොට ලුණු දාලා ආයෙ චුට්ටක් කලවම් කරගන්න. ඊට පස්සේ මම දැන් කංකුන් ටික දානවා. කංකුන් ටික දාලා හොඳට මේක කලවම් කරගන්න. කංකුන් ටික දාලා කංකුන් ටික සාමාන්‍යයෙන් තෙලෙන් රත් වෙනකොට වගේ දානවා මම බීලුණු ටික. බීලුණු ටික චුට්ටක් ලිහලා වගේ දාගන්න. ටිකක් දාලා ඒකටම දානවා තක්කලි ටික. දාලා හොඳට කලවම් කරගන්න. ඔයාලා කැමති නම් මේකට මුලින්ම දාගන්න ඕන. උඹලකට දාගන්න. මොකෝ මම මේක වෙජිටේරියන් විදිහට වගේ හැදුවේ. ඒ හින්දා උඹලකට මුකුත් පිලි જાති මුකුත් කලවම් කරලා නැහැ. ඔයාලට කැමති නම් මේක දාගන්න. එතකොට තවත් රසයි මේක. සාමාන්‍ය ගානට ලුණු ටිකයි තක්කලි ටිකයි තැම්බෙනකොට වගේ අපි මේක ලිපෙන් ඉවත් කරගන්නවා. මේකේ රසකාරක මුකුත් නැති වුණාට හරිම රසයි. ඔයාලත් හදලා බලලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න මට. ඒ වගේම අපේ channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. අපේ channel එකට වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඕන නම් bell icon එකත් click කරගෙන යන්න යාළුවනේ. මේක නම් රස පාටයි. කාලම බලමු. නියමයි.